කේමක සූත්‍රය. එක් කලෙක බොහෝ වූ ස්ථවිර භික්ෂූහු කොසඹෑ නුවර සමීපයෙහි ඝෝෂිතාරාමයෙහි වැඩ වෙසෙත්. එසමයෙහි ආයුෂ්මත් කේමක තෙරණුවෝ හටගත් ආබාධ ඇත්තාහු දුකට පැමිණියාහු දැඩිසේ ගිලන් වූවාහු බදරිකාරාමයෙහි වෙසෙති. එකල්හි ස්ථවිර භික්ෂූහු සවස් කල විවේකයෙන් නැගී සිටියාහු ආයුෂ්මත් දාසක තෙරුන් ඇමතෝහ. ඇවැත්නි දාසකයිනි, එව්. තෙපි කේමක තෙරුන් වෙත එළඹෙව්. එළඹෑ කේමක තෙරුනට මෙසේ කියව්. ඇවැත්නි කේමකයිනි, ස්ථවිර භික්ෂූහු තොපට මෙසේ කීහ. ඇවැත්නි, කිම තොපට ඉවසිය හැකිද? කිම යැපිය හැකිද? කිම දුක් වේදනාවෝ පිරිහෙත්ද? නොවැඩෙත්ද? මේ දුක් වේදනාවන්ගේ පිරිහීම පෙනේද? වැඩීම නොපෙනේදැයි. ඇවැත්නි එසේ යැයි ආයුෂ්මත් දාසක තෙරණුවෝ ස්ථවිර භික්ෂූන්ට පිළිතුරු දී ආයුෂ්මත් කේමක තෙරුන් වෙත එළඹියහ. එළඹ ආයුෂ්මත් කේමක තෙරුනට මෙසේ කීහ. ඇවැත්නි කේමකයිනි, තෙරහු තොපට මෙසේ කීහ. ඇවැත්නි, කිම තොපට ඉවසිය හැකිද? කිම යැපිය හැකිද? කිම දුක් වේදනාවෝ පිරිහෙත්ද? නොවැඩෙත්ද? මේ දුක් වේදනාවන්ගේ පිරිහීම පෙනෙයිද? වැඩීම නොපෙනේදැයි. ඇවැත්නි මට නොයිවසිය හැකිය, නොයැපිය හැකිය. මාගේ දැඩි දුක් වේදනාවෝ වැඩෙත්, නොපිරිහෙත්. මේ දුක් වේදනාවන්ගේ වැඩීම පෙනෙයි, පිරිහීම නොපෙනෙයි. ඉක්බිති ආයුෂ්මත් දාසක තෙරණුවෝ ස්ථවිර භික්ෂූන් වෙත එළඹියහ. එළඹ ස්ථවිර භික්ෂූන්ට මෙසේ කීහ. ඇවැත්නි කේමක භික්ෂු තෙමේ මෙසේ කීය. ඇවැත්නි මට නොයිවසිය හැකිය, නොයැපිය හැකිය. මාගේ දැඩි දුක් වේදනාවෝ වැඩෙති, නොපිරිහෙත්. මේ දුක් වේදනාවන්ගේ වැඩීම පෙනෙයි, පිරිහීම නොපෙනෙයි. ඇවැත්නි දාසකයෙනි, එව්. තෙපි කේමක භික්ෂූහු වෙත එළඹෙව්. එළඹ කේමක භික්ෂූ හට මෙසේ කියව්. ඇවැත්නි කේමකයිනි, තෙරහු තොපට මෙසේ කීහ. ඇවැත්නි මේ පස් උපාදානස්කන්ධ කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදහ. එනම් රූපෝපාදානස්කන්ධය, වේදනාඋපාදානස්කන්ධය, සංඤ්ඤාඋපාදානස්කන්ධය, සංස්කාරෝපාදානස්කන්ධය, විඤ්ඤාණෝපාදානස්කන්ධයයි. ආයුෂ්මත් කේමක තෙමේ මේ පංච උපාදානස්කන්ධයන් අතුරින් කිසිවෙක් ආත්ම යයි හෝ ආත්මයට අයත් යයි හෝ දකීදැයි. ඇවැත්නි එසේ යැයි ආයුෂ්මත් දාසක ස්ථවිර තෙමේ ස්ථවිර භික්ෂූන්ට පිළිතුරු දී ආයුෂ්මත් කේමක තෙරුන් වෙත එළඹියේය. එළඹ ආයුෂ්මත් කේමක තෙරුන්ට මෙය කීය. ඇවැත්නි කේමකයිනි, තෙරහු තොපට මෙසේ කීහ. ඇවැත්නි මේ පස් උපාදානස්කන්ධ කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදහ. එනම් රූපෝපාදානස්කන්ධය, විඤ්ඤාණෝපාදානස්කන්ධයයි. ආයුෂ්මත් කේමක තෙමේ මේ පංච උපාදානස්කන්ධයන් අතුරින් කිසිවක් ආත්ම යයි හෝ ආත්මයට අයත් යයි හෝ දකීදැයි. ඇවැත්නි මේ පස් උපාදානස්කන්ධ කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදහ. එනම් රූපෝපාදානස්කන්ධය, විඤ්ඤාණෝපාදානස්කන්ධයයි. ඇවැත්නි මේ පංච උපාදානස්කන්ධයන් අතුරින් කිසිවක් ආත්මයි හෝ ආත්මයට අයත් යයි හෝ මම නොදකමි. ඉක්බිති ආයුෂ්මත් දාසක ස්ථවිර තෙමේ ස්ථවිර භික්ෂූන් වෙත එළඹියේය. එළඹ ස්ථවිර භික්ෂූන්ට මෙය කීය. ඇවැත්නි කේමක භික්ෂු තෙමේ මෙසේ කීය. ඇවැත්නි මේ පස් උපාදානස්කන්ධ කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදහ. එනම් රූපෝපාදානස්කන්ධය, විඤ්ඤාණෝපාදානස්කන්ධයයි. ඇවැත්නි මේ පංච උපාදානස්කන්ධයන් අතුරින් කිසිවක් ආත්මයි හෝ ආත්මයට අයත් යයි හෝ මම නොදකිමි. ඇවැත්නි දාසකයිනි, එව්. තෙපි කේමක භික්ෂූහු වෙත එළඹෙව්. එළඹ කේමක භික්ෂූ හට මෙසේ කියව්. ඇවැත්නි කේමකයිනි, තෙරහු තොපට මෙසේ කීහ. ඇවැත්නි මේ පස් උපාදානස්කන්ධ කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදහ. එනම් රූපෝපාදානස්කන්ධය, විඤ්ඤාණෝපාදානස්කන්ධයයි. ආයුෂ්මත් කේමක තෙමේ මේ පංච උපාදානස්කන්ධයන් අතුරින් කිසිවක් ආත්මයි හෝ ආත්මයට අයත් ඊ හෝ ඉඳින් නොදකිත්ද? එසේ වීනම් ආයුෂ්මත් කේමක අරහත් ක්ෂීණාශ්‍රවකයයි. ඇවැත්නි එසේ යැයි ආයුෂ්මත් දාසක ස්ථවිර තෙමේ ස්ථවිර භික්ෂූන්ට පිළිතුරු දී ආයුෂ්මත් කේමකයන් වෙත එළඹියේය. එළඹ ආයුෂ්මත් කේමකයන් හට මෙය කීහ. ඇවැත්නි කේමකයිනි, තෙරහු තොපට මෙසේ කීහ. ඇවැත්නි මේ පස් උපාදානස්කන්ධ කෙනෙක්
භාග්‍යතුන් වහන්සේ විසින් වදාන ලදහ. එනම් රූපෝපාදානස්කන්ධය විඤ්ඤාණෝපාදානස්කන්ධයි. ඉතින් ආයුෂ්මත් කේමක තෙමේ මේ පංච උපාදානස්කන්ධ අතුරින් කිසිවක් ආත්මයි හෝ ආත්මයට අයත් ඊ හෝ ඉඳින් නොදකිද්ද? එසේ වීනම් ආයුෂ්මත් කේමක අරහත් ක්ෂීණාශ්‍රවිකයයි. ඇවැත්නි, මේ පස් උපාදානස්කන්ධ කෙනෙක් භාග්‍යතුන් වහන්සේ විසින් වදාන ලදහ. එනම් රූපෝපාදානස්කන්ධයයි විඤ්ඤාණෝපාදානස්කන්ධයයි. ඇවැත්නි, පංච උපාදානස්කන්ධයන් අතුරින් කිසිවක් ආත්මයයි හෝ ආත්මයට අයත් ඊ හෝ මම නොදකිමි. අරහත් වූ ක්ෂීණාශ්‍රවයෙක්ද නොවෙමි. ඇවැත්නි, වැළඳු මා විසින් මේ පංච උපාදානස්කන්ධයන්හි වෙමි පැවති තෘෂ්ණා මාන අවබෝධ කරන ලදී. මේ මම වෙමීද දෘෂ්ටි විසින් නොදකිමි. ඉක්බිති ආයුෂ්මත් දාසක ස්ථවිර තෙමේ ස්ථවිර භික්ෂූන් වෙත එළඹියේය. එළඹ ස්ථවිර භික්ෂූන්ට මෙය කීය. ඇවැත්නි, කේමක භික්ෂූ තෙමේ මෙසේ කීය. ඇවැත්නි, මේ පස් උපාදානස්කන්ධ කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාන ලදහ. එනම් රූපෝපාදානස්කන්ධයයි විඤ්ඤාණෝපාදානස්කන්ධයයි. ඇවැත්නි, පංච උපාදානස්කන්ධයන් අතුරින් කිසිවක් ආත්මයයි හෝ ආත්මයට අයත් යයි හෝ මම නොදකිමි. අරිහත් වූ ක්ෂීණාශ්‍රවයෙක්ද නොවෙමි. ඇවැත්නි, වැළඳු මා විසින් මේ පංච උපාදානස්කන්ධයෙහි වෙමි පැවති තෘෂ්ණා මාන අවබෝධ කරන ලදී. මේ මම වෙමීද නොදකිමි. ඇවැත්නි, දාසකයෙනි, එව් තෙපි කේමක භික්ෂුව වෙත එළඹෙව්. එළඹ කේමක භික්ෂූහට මෙසේ කියව්. ඇවැත්නි, කේමකයෙනි, තෙරහු තොපට මෙසේ කීහ. ඇවැත්නි, කේමකයෙනි, තෙල යමක් වෙමි කියව් නම් තෙල කුමක් වෙමි කියව්ද? රූපය මම වෙමි කියව්ද? රූපයෙන් පිටත් කෙනෙක් මම වෙමි කියව්ද? වේදනාව මම වෙමි කියව්ද? වේදනාවෙන් පිටත් අනෙකක් මම වෙමි කියව්ද? සංඥාව සංස්කාරය මම වෙමි කියව්ද? සංස්කාරයෙන් පිටත් අනෙකක් මම වෙමි කියව්ද? විඤ්ඤාණය මම වෙමි කියව්ද? විඤ්ඤාණයෙන් පිටත් අනෙකක් මම වෙමි කියව්ද? ඇවැත්නි, කේමකයෙනි, තෙල යමක් වෙමි යි කියව් නම් තෙල කුමක් මම් වෙමි කියව්දැයි. ඇවැත්නි, එසේ යයි ආයුෂ්මත් දාසක ස්ථවිර තෙමේ ස්ථවිර භික්ෂූන්ට පිළිවදන් අස්වා ආයුෂ්මත් කේමකයන් වෙත එළඹියේය. එළඹ ආයුෂ්මත් කේමකයන්ට මෙය කීය. ඇවැත්නි, කේමකයෙනි, තෙරහු තොපට මෙසේ කීහ. ඇවැත්නි, කේමකයෙනි, තෙල යමක් වෙමි කියව් නම් තෙල කුමක් වෙමි කියව්ද? රූපය මම වෙමි කියව්ද? රූපයෙන් බැහැර අනෙකක් මම වෙමි කියව්ද? වේදනාව සංඥාව සංස්කාර විඤ්ඤාණය වෙමි කියව්ද? විඤ්ඤාණයෙන් බැහැර අනෙකක් මම වෙමි කියව්ද? ඇවැත්නි, කේමකයෙනි, තෙල යමක් වෙමි කියනු නම් තෙල කුමක් වෙමි කියව්දැයි. ඇවැත්නි, දාසකයෙනි, කම් නැත. මේ පුන පුනා ගමනා ගමනින් කිම? ඇවැත්නි, සැරයටිය ගෙනව. මම ඒ ස්ථවිර භික්ෂූන් වෙත එළඹෙන්නෙමි. ඉක්බිති ආයුෂ්මත් කේමක ස්ථවිර තෙමේ සැරයටිය එල්බගෙන ස්ථවිර භික්ෂූන් වෙත එළඹියේය. එළඹෑ ස්ථවිර භික්ෂූන් සමග සතුටු විය. සතුටු විය යුතු සිහි කටයුතු කතාව කොට නිමවා එකත් පසෙක හුන්නේය. එකත් පසෙක හුන් ආයුෂ්මත් කේමකයන්ට ස්ථවිර භික්ෂූහු මෙය කීහ. ඇවැත්නි, කේමකයෙනි, තෙල යමක් මම වෙමි කියව් නම් තෙල කුමක් මම වෙමි කියව්ද? රූපය මම වෙමි කියව්ද? රූපයෙන් බැහැර අනෙකක් මම වෙමි කියව්ද? වේදනාව සංඥාව සංස්කාර විඤ්ඤාණය මම වෙමි කියව්ද? විඤ්ඤාණයෙන් බැහැර අනෙකක් මම වෙමි කියව්ද? ඇවැත්නි, කේමකයෙනි, තෙල යමක් මම වෙමි කියව් නම් තෙල කුමක් මම වෙමි කියව්දැයි. ඇවැත්නි, මම රූපය මම වෙමි නොකියමි. රූපයෙන් බැහැර අනෙකක් මම වෙමි නොකියමි. වේදනාව මම වෙමි නොකියමි. වේදනාවෙන් බැහැර අනෙකක් මම වෙමි නොකියමි. සංඥාව සංස්කාර මම වෙමි නොකියමි. සංස්කාරයෙන් බැහැර අනෙකක් මම වෙමි නොකියමි. විඤ්ඤාණය මම වෙමි නොකියමි. විඤ්ඤාණයෙන් බැහැර අනෙකක් මම වෙමි නොකියමි. ඇවැත්නි, වැළඳු මා විසින් මේ පංච උපාදානස්කන්ධයෙහි වෙමි පැවති තෘෂ්ණා මාන අවබෝධ කරන ලදී. මේ මම වෙමීද නොදකිමි. ඇවැත්නි, යම්සේ උපුලෙක හෝ පියුමෙක හෝ හෙළ පියුමෙක හෝ ගඳෙක් වේද යමෙක් වනාහි පොත්තෙහි ගඳයයි හෝ වර්ණයෙහි ගඳයයි හෝ රේණුවෙහි ගඳයයි හෝ මෙසේ කියන්නේ නම් එසේ කියන හේ මනාකොට කියන්නේදැයි. ඇවැත්නි, තෙල නොවේමය. ඇවැත්නි, මැනවින් පවසන්නෙක් ඒ කෙසේනම් පවසන්නේද? ඇවැත්නි, මැනවින් පවසන්නෙක්
මලෙහි ගඳ යයි පවසන්නේයි. ඇවැත්නි, එසේයින්ම මම රූපය මම වෙමි නොකියමි. රූපයෙන් පිටත අනෙකක් මම වෙමීද නොකියමි. වේදනාව නොකියමි. සංඥාව නොකියමි. සංස්කාර නොකියමි. විඤ්ඤාණය මම වෙමි නොකියමි. විඤ්ඤාණයෙන් බැහැර අනෙකක් මම වෙමීද නොකියමි. ඇවැත්නි, වැළඳු මා විසින් පංච උපාදානස්කන්ධයෙහි වෙමී පැවති තෘෂ්ණාමාන අවබෝධ කරන ලදී. මේ මම වෙමීද නොකියමි. ඇවැත්නි, ආර්ය ශ්‍රාවක හට ඕරම් භාගයේ සංයෝජන පස ප්‍රහීන වූයේ නමුදු වැලිත් ඔහුට පංච උපාදානස්කන්ධයෙහි අනුසහගත වූ මම වෙමි යන මානය, මම වෙමි යන ඡන්දය, මම වෙමි යන අනුසය නොනසන ලදී. අපර භාගයෙහි රූපය මෙසේ යැයි, රූපයේ හටගැනීම මෙසේ යැයි, රූපයේ අස්තංගමය මෙසේ යැයි, වේදනාව මෙසේ යැයි, සංඥාව මෙසේ යැයි, සංස්කාරය මෙසේ යැයි, විඤ්ඤාණය මෙසේ යැයි, විඤ්ඤාණයේ හටගැනීම මෙසේ යැයි, විඤ්ඤාණයේ අස්තංගමය මෙසේ යැයි පංච උපාදානස්කන්ධයේ උදයව්‍ය හටගැනීම හා විනාශය දක්නා සුළුව වෙසෙයි. මේ පංච උපාදානස්කන්ධයෙහි උදයව්‍ය අනුව දක්නා සුළුව වෙසෙන ඔහුට පංච උපාදානස්කන්ධයෙහි අනුසහගත සියුම් වූ මම වෙමි පවත්නා යම් මානයෙක්, මම වෙමි පවත්නා යම් ඡන්දයෙක්, මම වෙමි පවත්නා යම් අනුසයෙක් නොනස්නා ලද වේ නම් හේද සහ මුලින් නැසීමට යෙයි. ඇවැත්නි, යම්සේ කිලිටි වූ හටගත් මල ඇති වෂ්ටයෙක් වේද, තෙල වෂ්ටය හිමියෝ රජකයා හට දෙන්නාහුය. රජක තෙමේ තෙල වෂ්ටය අලු දියෙන් හෝ කර දියෙන් හෝ ගොම දියෙහි මඩ පහදියෙහි සෝදාලයි. ඒ වත පිරිසිදු වූයේ හාත්පසින් බබලන්නේ නමුදු වැලිත් එහි අනුසහගත සියුම් වූ අලු ගඳ හෝ කර ගඳ හෝ ගොම ගඳ හෝ නොනටුයේ වෙයි. රජක තෙමේ තෙල වස්ත්‍රය හිමියන්ට දෙයි. හිමියෝ තෙල වස්ත්‍රය ගඳින් පිරිබඩ කළ කරඬුවක බහා තබත් එහි අනුසහගත සියුම් නොනටා යම් අලු ගඳෙක් හෝ කර ගඳෙක් හෝ ගොම ගඳෙක් හෝ වේ නම් හේද සහ මුලින් නැසීමට යෙයි. ඇවැත්නි, එසේයින්ම කෙසේ හෝ අරිසව්හුගේ ඕරම්බාහිය සංයෝජන පස ප්‍රහීන වූයේ නමුදු වැලිත් ඔහුගේ පංච උපාදානස්කන්ධයෙහි අනුසහගත වූ සියුම් වූ සහ මුලින් නොනස්නා ලද මම වෙමි පවත්නා මානයෙන්, මම වෙමි පවත්නා ඡන්දයෙන්, මම වෙමි පවත්නා අනුසයෙන් වේමයි. හේ අපර භාගයෙහි පංච උපාදානස්කන්ධයෙහි රූපය මෙසේ යැයි, රූපයේ හටගැනීම මෙසේ යැයි, රූපයේ අස්තංගමය මෙසේ යැයි, වේදනාව මෙසේ යැයි, සංඥාව මෙසේ යැයි, සංස්කාර මෙසේ යැයි, විඤ්ඤාණය මෙසේ යැයි, විඤ්ඤාණයේ හටගැනීම මෙසේ යැයි, විඤ්ඤාණයේ අස්තංගමය මෙසේ යැයි උදයව්‍ය අනුව දක්නා සුළුව වෙසෙයි. මේ පංච උපාදානස්කන්ධයෙහි උදයව්‍ය අනුව දක්නා සුළුව වෙසෙන ඔහුගේ පංච උපාදානස්කන්ධයන්හි සියුම් වූ සහ මුලින් නොනස්නා ලද වෙමි පවත්නා යම් මානයකුත්, වෙමි පවත්නා යම් ඡන්දයකුත්, වෙමි පවත්නා යම් අනුසයකුත් නොනටුයේද හේද සහ මුලින් නැසීමට යේ. මෙසේ කී කල්හි ස්ථවිර භික්ෂූහු ආයුෂ්මත් කේමකයන්ට මෙය කියූහ. අපි ආයුෂ්මත් කේමකයන් වෙහෙසනු කැමැත්තෝ නොවිචාලම්හ. එහෙත් ආයුෂ්මත් කේමක තෙමේ ඒ භාග්‍යවතුන් වහන්සේගේ සස්න විස්තර වශයෙන් කියන්නට, දේශනා කරන්නට, පනවන්නට, පිහිටුවන්නට, විවරණය කරන්නට, බෙදන්නට, උඩුහුරු කරන්නට පොහෝ නෑ යැයි භාග්‍යවතුන් වහන්සේගේ මේ ශාසනය ආයුෂ්මත් කේමකයන් විසින් විස්තර වශයෙන් කියන ලද්දේ යැයි, දේශනා කරන ලද්දේ යැයි, පනවන ලද්දේ යැයි, පිහිටුවන ලද්දේ යැයි, විවරණ කරන ලද්දේ යැයි, බෙදන ලද්දේ යැයි, උඩුහුරු කරන ලද්දේයි. ආයුෂ්මත් කේමක තෙරණුවෝ මේ වදාළහ. සතුටු සිත් ඇති ස්ථවිර භික්ෂූහු ආයුෂ්මත් කේමක තෙරුන්ගේ දේශනාව පිළිගත්හ. මේ වෛයාකරණය බලන කල්හි සැටක් පමණ ස්ථවිර භික්ෂූන්ගේත් ආයුෂ්මත් කේමක තෙරුන්ගේත් සිත් උපාදාන රහිතව කෙලෙසුන්ගෙන් මිදුණේයි.